මිනිහෙක් දෙවි කෙනෙක් වෙන්න කොහොමද? දෙවි කෙනෙක් වෙන්න පුළුවන් කපටි මිනිහෙක්ට විතරද? ජීවිතයේ පසුතැවීම් ගොඩකින් දුක් විඳින, තමන් අතින් සිදුවුණු වැරදීම් වලින් දුක් විඳින මිනිහෙක් ජීවිතේ සාමය සොයාගන්නේ කොහොමද? අද කතාවේ කතානායකයා ඔඩිසියස්. ඔඩිසියස්ට දෙවියෝ සාප කරන්නේ ඇයි? ඔඩිසියස් මලවුන් හමු වෙන්න ලෝකාන්තය හොයාගෙන යන්නේ ඇයි? ඔඩිසියස්ට අවුරුදු 10 ගණනකට කලින් ඇහුණු මාරාන්තික බිහිසුණු සයිරන් වරියන්ගේ ගීතය අදටත් අහන්න පුළුවන් කියලා දන්නවද? මේ කතාවේ ගැඹුර තේරුම් ගන්න අපිට පොඩ්ඩක් අතීතයට යන්න වෙනවා. ඒ කියන්නේ මේ කතාවට පසුබිම හැදෙන ට්‍රෝජන් යුද්ධයේ තියෙන කාලයට අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ කතාව පටන් ගන්නේ ලෝකෙ හිටපු ලස්සනම කාන්තාව. ඒ කියන්නේ ස්පාටාවල රජුගේ බිරිඳ වුණ හෙලන් කියන කාන්තාව නිසා. එහෙම තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ මේ කතාව පටන් ගත්ත විදිය. මේ ට්‍රෝයි නගරේ කුමාරයා වුණ පැරිස් කුමාරයා මේ හෙලන්ව මේ ලෝකේ ලස්සනම කාන්තාව වෙච්ච හෙලන්ව රවට්ටගෙන තමන්ගේ රට වෙච්ච ට්‍රෝයි පුරයට අරගෙන එනවා. මේ තමන්ට මේ වුණ අවමානය දරාගෙන බැරි වුණු ග්‍රීකයන් මේකට පරිගැනීමක් විදිහට මහා සේනාවක් එකතු කරගෙන ට්‍රෝයි පුරය ආක්‍රමණය කරනවා. මේක තමයි ට්‍රෝයි පුර සටනට පසුබිම වෙන්නේ. මේ ගැටුම ලොකු යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා. මේක අවුරුදු 10ක් තිස්සේ ඇදී ගිය දරුණු සංග්‍රාමයක් බවට පරිවර්තනය වෙනවා. මේ යුද්ධයේදී ග්‍රීකයන්ගේ රජතුමා වුණේ අගමෙම්නොන්. ඒ වගේම මේ යුද්ධයේදී ග්‍රීකයන්ගේ පැත්තේ සුවිශේෂී චරිත කිහිපයක් සටන් කරා. රණශූරයෙක් වුණ ඇකිලිස් වගේ චරිත මේ යුද්ධය නිසා ඉතිහාසයේ අමරණීය නමක් හිමි කරගත්තා. ඒ වගේම මේ යුද්ධයේදී ග්‍රීකයන්ගේ පැත්තේ සටන් කරපු තවත් සුවිශේෂී චරිතයක් තමයි වෙනත් විදිහකට කියනවා ජෙනරල් වරයෙක් තමයි අපේ කතාවේ වීරයා වුණ ඔඩිසියස්. ඔඩිසියස් ඉතාකා කියන පුංචි දූපතේ රජතුමා. ඔඩිසියස් කියන්නේ ඇකිලිස් වගේ සටන්කාමී රණශූරයෙක් නෙවෙයි. ඔඩිසියස් තමන්ගේ කඩුවට වඩා පාවිච්චි කළේ තමන්ගේ මොලේ. ඔඩිසියස් හරිම කපටි. ඔඩිසියස් හරිම උපායශීලී. අසීරුම තැන් වලින් තමන්ගේ මොලේ පාවිච්චි කරලා බේරෙන්න ලොකු දක්ෂතාවයක් ඔඩිසියස්ට තිබ්බා. ඒ නිසාම තමයි මේ ඔඩිසියස්ගේ කතාව පාඩමක් විදිහට අවුරුදු 10 ගණනක් ආරක්ෂා වුණේ. කොහොමද අතරම බැලුවොත් මේ අවුරුදු 10ක් තිස්සේ ග්‍රීකයන්ට දිනන්න බැරි වුණු මේ යුද්ධය අන්තිමට දිනවලා දෙන්නෙත් ඔඩිසියස්. මේ සුප්‍රකට ට්‍රෝජන් අශ්වයා කියන concept එක ගැන හැමෝම අහලා ඇති. මේ ට්‍රෝජන් අශ්වයා කියන්නේ ලීයෙන් හදපු දෙවන්ත අශ්වයෙක්. ඒ ලී අශ්වයාගේ ඇතුලේ සෙබළුන්න සංගවලා ට්‍රෝයි පුරයෙන් මේ අශ්වයව තමන්ගේ දොරටු ඇරලා බාරගත්තට පස්සේ ට්‍රෝයි පුරයට රහසින්ම කඩා වැදෙනවා කියන විශිෂ්ට සැලසුම ඔඩිසියස්ගේ. කොහොමද මේ යුද්ධය ඉවරුණාට පස්සේ හැමෝම තම තමන්ගේ ගෙවල් වලට යන්න පිටත් වෙනවා. ඔඩිසියස්ට ඕන උනේ තමන්ගේ බිරිඳ වුණ පෙනිලොපියව සහ තමන් යුද්ධයට පිටත් වෙද්දී අතදරුවෙක් වුණ තමන්ගේ එකම පුතා වුණ ටෙලිමැකස්ව ඉක්මනින්ම දකින්න. හැබැයි යුද්ධය දිනපු උද්දාමයෙන් ඉන්න ඔඩිසියස් අතින් මාරාන්තික වැරද්දක් වෙනවා. ඔඩිසියස් මුහුදේ අධිපති පොසයිඩන් දෙවියන්ගේ සාපයට ලක් වෙනවා. මේ දෙවියන්ගේ සාපයට ලක් වීම නිසා සති කිහිපයකින් ගෙදරයන් හිටපු ඔඩිසියස්ගේ මුහුදු ගමන අවුරුදු ගානක මුහුද ගමනක් බවට පරිවර්තනය වෙනවා. ඔඩිසියස්ට මුහුද මැද කුණාටු මැද අතරමං වෙන්න සිද්ධ වෙනවා. ඔඩිසියස් එක හැක් දෙන යෝධයෝ, නාවිකයින් මායාවෙන් රවට්ටන සයිරන් වරියෝ, බිහිසුණු මුහුදු රාක්ෂයෝ මේ වගේ නොඑක් දේවල් එක සටන් කරලා තමන්ගේ ගෙදර යන එක අවුරුදු ගානක් පරක් වෙලා ඔඩිසියස් මේ මුහුද මැද්දේ මහ දුකක් විඳිනවා. The paradox of man. මිනිසා කියන විරුද්ධාභාසය. මිනිසා කියන අద్භූත සත්‍යයට. මිනිසා කියන සංකීර්ණ සමීකරණයට විසඳුමක් හොයන එක. මිනිස් මනස ගැන ගැඹුරු පතුලක් නොපෙන්න ප්‍රපාතයේ කෙලවරක් හොයන එක. මේ අවුරුදු 10 ගානක අතීතයේ ඉඳන් මිනිසුන්ට තිබ්බ හීන. මේ ඔඩිසියස් වගේ වීර කාව්‍ය මේ මිනිස් මනස ගවේෂණයේ තවත් එක දිගුවක්. කලාව, සාහිත්‍ය, චිත්‍රපටි මේ හැම දෙයකින්ම උත්සාහ කරන්නේ මිනිසා කියන්නේ කවුද කියන අභිරහසයට Tamanට පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. මොකද මිනිසා කියන්නේ ඒ තරම්ම සංකීර්ණ ජීවියෙක් වෙන හින්දා. හැබැයි වර්තමානයේ වෙද්දි මේ මිනිසා කියන සංකීර්ණ සමීකරණයට සරල විසඳුමක් හොයන එකට හොඳ මාකට් එකක් හැදිලා තියෙනවා. self help පොත්වලින් පොරොන්දු වෙනවා මේ පොත කියවුවොත් මිනිසා කියන සංකීර්ණ සත්‍යය ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් කියලා. මේ පොත්වල තියෙනවා නීති. මිනිසා කියන සත්‍යයට යම් ප්‍රමාණයකට නීතිවලට යම් රාමුවකට කොටු කරලා කියව ගන්න සමහර අවස්ථාවල පුළුවන් වුණත් මේ පොත්වලින් කරන එක වැරද්දක් තියෙනවා. මේ පොත්වලින් උපකල්පනය කරනවා මිනිහා හරියට යන්ත්‍රයක් වගේ කියලා, මැෂින් එකක් වගේ කියලා. සරලව නීති ටිකක් පාවිච්චි කරලා මේ මිනිහෙක් ඊළඟ මොහොතේ හිතන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා අපිට හරියට පුරෝකථනය කරන්න, ඒ කියන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කියලා.
හැබැයි මේ නීති පොත්වලට අමතක වෙන කතාවේ ප්ලොට් ට්විස්ට් එක තමයි මිනිස්සු කියන්නේ යන්ත්‍ර නෙවෙයි. සමහරලාට මිනිස්සු කියන්නේ හරියට නිකන් අහඹු සිදුවෙන කාලගුණය වගේ. සමහරලාට මිනිස්සු හරියට බිහිසුණු කුණාටු දෙක තුනක් එකපාර සටන් කරන රළු මුහුදක් වගේ. අහඹු මොහොතක තමන්ගේ මනස මිනිස්සෙක් නිරීක්ෂණය කළොත් යම් මොහොතක මිනිස්සෙක්ට ආදරය අත්දකින්නත් ඕනේ. හැබැයි මේ මොහොතේම අනිත් මිනිස්සුන්ගෙන් හුදකලාව ජීවත් වෙන්නත් ආසාවක් මේ මිනිස්සයාගේ ඇතුලේ තියෙනවා. යම් මොහොතක මිනිහෙක්ට තමන්ගේ ජීවිතේ ආරක්ෂාව අවශ්‍යයි. හැබැයි මේ මොහොතේම හිත ඇතුලේ හොරෙන් මේ විශ්වයේ තියෙන කේයොස් එකට, ඒ කියන්නේ අවුල් සහගත බවට ආදරය කරන්න මිනිස්සු පෙළඹෙනවා. ජීවිතේ අන්ප්‍රෙඩික්ටබල්, ඒ කියන්නේ අවිනිශ්චිත භාවයට මිනිස්සු ආදරය කරනවා. ඒ කියන්නේ හරියට තමන්ගේ ගෙදර පුටුවක වාඩි වෙලා වහිකුණාටුවක් දිහා බලන් ඉන්න තියෙන ආසාව වගේ. මොකද සම්පූර්ණ নিরপেক্ষ ආරක්ෂිත බවක් කියන්නේ හරියට මිනි පෙට්ටියක ජීවත් වෙනවා වගේ හැඟීමක්. මිනිසුන්ගේ බලාපොරොත්තු, අභිලාෂයන් පොලිමක එකින් එක පිටිපස්සේ එන්නේ නැහැ. මේවා එකම මොහොතක එකම මොහොතේ එකිනෙකා හම්බ වෙන කුණාටු වගේ. මේ අපි කලින් සඳහන් කරපු නීති පොත්වල තියෙන භයානක දෝෂය තමයි ඒ නීති පොත් පොරොන්දු වෙනවා මිනිහෙක් කියන සංකීර්ණ සමීකරණය පහසුවෙන් විසඳලා සරල උත්තරයක් බුලට් පොයින්ට් එකක් විදිහට බාර දෙන්න. හැබැයි කලාවේ මේ සාහිත්‍යයේ තියෙන ලස්සන තමයි ඔඩිසෙස් වගේ වීර කාව්‍ය කවදාකවත් පොරොන්දු වෙන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ තියෙන පරස්පර විරෝධී භාවයට, මේ මිනිස්සුන්ගේ තියෙන පැරඩොක්සිකල් ගතියට සරල විසඳුමක් ලබා දෙන්න. සාහිත්‍ය නිර්මාණ මේ සෝබාදහමේ තියෙන පරස්පර විරෝධී ගතියන් සෝබාදහමේ අලංකාරවත් නිර්මාණ විදියට බාර ගන්නවා. වීර කාව්‍යයක් වගේ සාහිත්‍ය නිර්මාණයකට විතරයි මේ දේ කරන්න පුළුවන්. මොකද පැරඩොක්සිකලි හැම මිනිස්සෙක්ම මේ කියවන්නේ තමන්ගේම කතාව. කතාව හරහා කන්නඩියකින් මූණ බලනවා වගේ මිනිස්සයා තමන්වම නිරීක්ෂණය කරගන්නවා. ඔඩිසෙස්ගේ කතාව බැලුවොත් අපිට මේ පරස්පර විරෝධී තේමාව හැමතැනදීම දැක ගන්න පුළුවන්. මේ එක හැක් දෙන සයික්ලෝප් යෝධයාගේ කතාවේදී ඔඩිසෙස් එක වෙලාවක දක්ෂ, කපටි, සැලසුම් සහගත නායකයෙක්. හැබැයි ඒ කතාව ඇතුළේදීම ඔඩිසෙස් තමන්ගේ අහංකාරකම, තමන්ගේ ස්වයං පාලනයක් නැතිකම හින්දා දෙවියන්ගේ සාපයට ලක් වෙනවා. ඒ වගේම කැලිප්සෝ දෙවගණෙක් කතාවේදී රාත්‍රියට කැලිප්සෝ දෙවගණ එක්ක නිදිවදින ඔඩිසියස් දවල්ට තමන්ගේ බිරිඳ, දරුවා මතක් කර කර මුහුද දිහා බලාගෙන හඬා වැටෙනවා. ලෝකේ වෙනස් වෙනවා. ලෝකේ තමන්ගේ අදහස වෙනස් කරනවා. මේ ඉලියඩ් සහ ඔඩිසි වීර කාව්‍ය දෙකම එකම විශ්වයක සේම් යුනිවර්ස් එකේ කතා කියලා සැලකුවට ඉලියඩ් කතාවෙන් ඔඩිසි කතාවට එද්දී ලෝකයේ පරිණාමය වෙනවා. ලෝකේ තමන්ගේ හරපද්ධති දැක්ම වෙනස් කරගන්නවා. ඒවට අනුගත වෙන්න සාහිත්‍යයත් කලාකෘතිත් වෙනස් වෙනවා. ඉලියඩ් කතාවේ ප්‍රධාන චරිතය ඇකිලිස්. ඇකිලිස් කියන්නේ යකඩෙන් තැනුණු මිනිහෙක්. ඇකිලිස් නැමෙන්න කලින් කැඩිලා විනාශ වෙන රළු භංගුර ආත්මයක්. වෙනස් විදිහකට කිව්වොත් ඇකිලිස් වෙනත් කෙනෙකුට නැමෙනවට වඩා, තමන්ගේ අනන්‍යතාවයේ සංගවනවට වඩා, තමන්ගේ වීරත්වයේ සංගවනවට වඩා තමන්ගේ ජීවිතය සංග්‍රාම භූමියේදී පූජා කරලා අමරණීය වෙන එක හොඳයි කියලා හිතපු රණශූරයෙක්. ඇකිලිස් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම හෙව්ව එක දෙයයි. ඒක තමයි ග්‍රීක භාෂාවෙන් කියන ක්ලෙෝස්, කීර්තිය, වීරත්වය. තමන්ගේ මරණයෙන් පස්සේ ජීවත් වෙන අමරණීය නාමය. ඇකිලිස්ට තමන්ගේ තරුණ කාලේ තෝරාගැනීම් දෙකක් හම්බෙනවා. පළවෙනි එක සාමාන්‍ය කවුරුත් නොදන්න මිනිසෙක් විදිහට ජීවත් වෙලා දීර්ඝ ජීවිතයක් ගත කරලා මැරලා යන එක සාමාන්‍ය මිනිසෙක් විදිහට. අනිත් තෝරාගැනීම තමයි සංග්‍රහම භූමිය තුල විශිෂ්ට වීරයෙක් බවට පත් වෙලා මුළු ලෝකේ පුරාම තමන්ගේ නම පතුරවලා තමන්ගේ නම අමරණීය කරගෙන හැබැයි අඩු වයසෙන් සංග්‍රාම භූමිය තුලදීම තමන්ගේ ජීවිතේ නැති වෙන එක. ග්‍රීකයන්ට මෙලොව ජීවිතය කියන්නේ මහ මෙරක්. ග්‍රීකයෝ මරණින් මතු ජීවිතය කියන්නේ අඳුරු, ඒ වගේම මූසල බිම්මහලක හිර වෙලා ගත කරන ජීවිතයක් විදිහට තමයි සැලකන්නේ. ඒක නිසා ග්‍රීකයන්ට මෙලොව ජීවිතය ගැන විශාල ගරුත්වයක් තිබ්බා. ඒක නිසා ඇකිලිස් තීරණය කරනවා අමරණීයත්වය කියන තෝරා ගැනීම කරන්න සහ ඒකට හිලව් විදියට ඉදුබිමේ මියාම තෝරා ගන්න එක. ඇකිලිස් කොච්චර පරිපූර්ණ වීරයෙක් වුණත් ඇකිලිස් මැරෙද්දී ට්‍රෝයිපුර සංග්‍රාමයම තාම අවසන් වෙලා තිබ්බේ නැහැ. මේ දැන් තමයි ඔඩිසියස් කියන චරිතය කරලියට එන්නේ. හැබැයි ඔඩිසියස් කියන්නේ ඇකිලිස් තරම් ශක්තිමත්, ඇකිලිස් තරම් යුද්ධයට දක්ෂ, අපි කියන ෆේස් ටු ෆේස් මුහුණට මුහුණලා කරන සටන් වල දක්ෂ සම්ප්‍රදායික රණවිරුවෙක් නෙවෙයි. හැබැයි ඔඩිසියස්ට පුළුවන් වෙනවා ඇකිලිස්ට කරගන්න බැරි වෙච්ච දෙයක් කරන්න. ඔඩිසියස්ට පුළුවන් වෙනවා අවුරුදු ගාණක් තිබ්බ ට්‍රෝයිපුර සංග්‍රාමයේ අවසානයේ තමන්ගේ ඇස් දෙකෙන් දකින්න. ඒ විතරක් නෙවෙයි, සංග්‍රාමයේ අවසන් වෙන්න දායක වෙච්ච ප්‍රධාන මෙවලම ආයුධය වෙච්ච ට්‍රෝජන් අශ්වයා කියන සංකල්පය ඉදිරිපත් කරන්නේත් මේ දක්ෂ ඔඩිසියස්. කොහොමද මේ
එලියට් වීර කාව්‍යයේ තිබ්බේ ඇකිලීස්ගේ කතාව. අපි කලින් කිව්වා ක්ලෙයොස් එහෙමත් නැත්නම් අමරණීය නාමය කීර්තිය හඹාගෙන යන සාම්ප්‍රදායික පරිපූර්ණ වීරයෙක්ගේ කතාව. ඔඩිසියස් වීර කාව්‍යයේ තියෙන්නේ ඔඩිසියස්ගේ කතාව. කපටි, දක්ෂ, ප්‍රායෝගික, ටිකක් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය මිනිහෙක්ගේ කතාව. ඇකිලිස් ක්ලෙයොස් ඒ කියන්නේ අමරණීය නාමයේ ලුහු බැඳා වගේ ඔඩිසියස්ගේ චරිතය විස්තර කරන්න පුළුවන් තනි වචනය තමයි මේටෙස්. මේක අපි මේක බොහොම වැදගත් වචනයක්. මේක මතක තියාගන්න. මොකද අපි මේ වචනය ගැන ඉස්සරහට මේ සයික්ලෝප්ස්ලාගේ කතාව අරගෙන මේක අපි විස්තරාත්මක පැහැදිලි කරන්න. මොකද ඔඩිසියස්ගේ සම්පූර්ණ වර්ල්ඩ් විව් එක ඔඩිසියස්ගේ සම්පූර්ණ ජීවිතයම ගොඩනැගිලා තියෙන්නේ මේ මේටෙස් කියන වචනේ අර්ථය වටේ. මේ වෙනස මේ වීරයෙක් කියන්නේ මොන වගේ මිනිස්සෙක්ද කියන අදහසේ පරිණාමය. මේ අදහසේ පරිණාමය පෙන්වන්නේ ලෝකයේ වෙච්ච ලොකු වෙනසක්. යුද සංග්‍රාම, ගැටුම්, ඝට්ටනයන්ගෙන් පිරුණු ලෝකෙක ඉඳන් ගෝලීකරණය වුණු නාවික වෙළඳ කටයුතු සිද්ධ වෙන ලෝකයක් දක්වා වෙච්ච පරිණාමය. තමන්ගේ දෙවියන් පමණක් හඳුනගෙන තමන්ගේ දෙවියන් පමණක් අදහලා මියගිය ලෝකෙක ඉඳලා ආගන්තුකයන්ගේ ආගන්තුක දෙවිවරු එක්ක ගනුදෙනු කරන්න පවා සිද්ධ වෙන ලෝකයක් දක්වා විශාල පරිවර්තනයක් ඒ කාලෙදී ලෝකෙ සිද්ධ වුණා. ඉතින් මේ ඇකිලිස්ගේ සිට ඔඩිසියස් දක්වා වූ පරිණාමය පැහැදිලි කරන්න මේ වගේ ලෝකයක ප්‍රයෝජනවත් මිනිහෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක. සංග්‍රාමයක් නැතුව ප්‍රශ්න නිරාකරණය කරගන්න බැරි මිනිහෙක් තවදුරටත් මේ ලෝකේ වළංගු මිනිසෙක් වෙන්නේ නැහැ. මේ අලුත් ලෝකෙට ඕනේ දක්ෂ, කපටි, උපායශීලී, ඒ වගේම බොහොම හරිම දේශපාලනික මිනිසෙක්, හරිම දේශපාලනික වීරයෙක්. අමරණීයත්වය වෙනුවට තමන්ගේ පවුල, මව්බිම තෝරගන්න මිනිහෙක්. ගමනාන්තය යනු ගමනමයි. මේ ක්ලීෂේයකට මේ සාම්ප්‍රදායික අදහසට යටින් තියෙන අමුතු අදහසක්. ගොඩක් ෆිල්ම් ඒ වගේම නවකතා ගොඩක් කලාකෘති ලියලා තින්නත් මේ තේමාව යටතේ තමයි. කලින් ජීවත් වුණු මිනිසාට ගමනාන්තයට ළඟාවීමේ හැකියාවක් නොමැති නිසා ගමනාන්තයට ළඟාවීමට නම් ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති තමන්ගේ අනාගතයේ වර්ෂන් එක බවට පරිවර්තනය වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ ජර්නි එකක්, මොකද ඔඩිසි එකක් කියන්නේ ගමනාන්තයට ළඟාවීමට හැකියාව ඇති අනාගත පුද්ගලයා නිර්මාණය කරන යන්ත්‍රයක්. අපි ඕල්ටර්නේටිව් රියැලිටි එකක් ගැන කල්පනා කරොත් මේ ඔඩිසිස් කෙලින්ම නිවසට ගියා නම් මොකක්ද වෙන්නේ? මේක ඕල්ටර්නේටිව් රියැලිටි එකක්. ඔඩිසිස් සාමාන්‍ය විදියට ඉතාකා වෙත සති 3කින් යාත්‍රා කළොත් ඔඩිසිස්ට මේ සාම්ප්‍රදායික කතාව වගේ කුණාටු, යක්ෂයෝ, රාක්ෂයෝ කවුරුත් ඔඩිසිස්ට මගදී හම්බෙන්නේ නැත්තම් ඔඩිසියස් එන්නේ මේ තමන්ගේ රාජධානිය තමන්ගේ බිරිඳ රැහැගන්න බලන් ඉන්න ආගන්තුකයෝ 108 දෙනෙක් මැද්දට. ඒ වගේම තමන්ගේ වස්තුව කොල්ල කමින් තමන්ගේ ධනයෙන් කකා බිබී ඉන්න 108 දෙනෙක් මැද්දට. මේ ඕල්ටර්නේටිව් රියැලිටි එකේ කෙලින්ම ගෙදර යන ඔඩිසියස් කියන්නේ අවුරුදු 10ක දීර්ඝ කටුක ට්‍රෝයිපුර සංග්‍රාමයෙන් හෙම්බත් වුණු වීරයෙක්. මේ ඕල්ටර්නේටිව් රියැලිටි එකේ ඔඩිසියස් කලින්ම ගෙදර ගියා නම් හිඟන්නෙක් ඇත්ත කතාය වගේ හිඟන්නෙක් වගේ වෙස්සලාගෙන ආගන්තුකයන්ගේ නින්දා අපහාස විඳ දරාගෙන රහසිගතව බොහොම නිහතමානීව තමන්ගේ මාලිගාවට ඔඩිසියස් ඇතුළු නොවෙන්න ඉඩ තිබ්බා. ඔඩිසියස් රහසිගතව ඉතාකාවල තමන්ගේ නිවසට ඇතුළු නොවුන නම් මොකක් වෙන්න තිබ්බද? මේක ඇත්තටම තෝට් එක්ස්පෙරිමන්ට් එකක්. අපි මේක හිතලුවක් කරන්න. හැබැයි මේකට උත්තරේ ඔඩිසි කතාව ඇතුළෙම හම්බෙනවා. මේ ඔඩිසියස් එක වෙලාවක යනවා තමන්ට යන්න ඕන පාර හගන්න. ඔඩිසියස්ට යන්න සිද්ධ වෙනවා පාතාලයට. අපි කලින් කතා කරපු අපාය මේ ග්‍රීක ලෝකේ පරලෝක කියන එකට. මේ ග්‍රීකයන්ගේ විශේෂ මේකක් තිබ්බා. මේ ග්‍රීකයන්ගේ කතාවල තියෙනවා මේ ජීවත් වෙලා ඉන්න මිනිසුත් පරලෝකෙට යන සංසිද්ධි ග්‍රීක මිත්‍යා කතාවල තියෙනවා. ඒකින්ද මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේක මේ සඳහන්ලා තියෙන්නේ කොහොමද ඔඩිසියස් මේ තමන්ගේ ගමන් මාර්ගයේ හරියට අහගන්න යනවා මේ අන්ඩර්වර්ල්ඩ් එකට. නැත්නම් හේඩිස් වලට, එහෙම නැත්නම් මේ පාතාලෙට. මේ පාතාලෙදී ඔඩිසියස්ට හම්බෙනවා අගමෙම්නුන් රජු. මේ අගමෙම්නුන් රජු කියන්නේ ඔඩිසියස් ට්‍රෝයිපුර සංග්‍රාමයේ ඔඩිසියස් යුද කළේ අගමෙම්නුන් රජතුමා යටතේ. කොහොමද ඔඩිසියස් පුදුම වෙනවා මේ යුද්ධය ඉවරලා යද්දී ජීවතුන් අතර හිටපු අගමෙම්නුන් රජතුමා නැවත තමන්ගේ ගමනේදී මේ පාතාල ලෝකෙදී නැවත හම්බෙච්ච එක. කියන්නේ ඔඩිසියස් තේරුම් ගන්නවා තමන් හිටපු නැති කාලය තුලදී අගමෙම්නුන් රජතුමා මිය ගිහිල්ලා කියලා. කොහමරි අගමෙම්නුන් රජතුමා ඔඩිසියස්ට කියනවා තමන් වගේ ගෙදෙට්ට යන්න එපා, රහසින් යන්න, පුද සත්කාර ඒව බලාපොරොත්තු වෙන්න එපා, රහසින් තමන්ගේ නිවසට යන්න කියන අදහස අගමෙම්නුන් රජතුමා කියනවා ඔඩිසියස්ට. තමන්ගේ නිවහනත් යුද පිටිය වගේ තමන්න බොහොම ගෞරවයෙන් පිළිගනී කියලා මේ අගමෙම්නුන් රජතුමා විශ්වාස කළා. ගෞරවය, ආරක්ෂාව, මේ
දීර්ඝ යුද්ධය අවසානයේ ලොකු විවේකයක් බලාපොරොත්තු වෙන තමන්ගේ නිවසට ඇතුළු වුණු අගමෙම්නුන් රජතුමා දවසක් යන්නත් කලින් ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ අනියම් පෙම්වතා විසින් ඝාතනයට ලක් වෙනවා. ඉතින් මේකෙන් ගන්න තියෙන පාඩම තමයි මේ ඍජුමාවතක් කියන එක හරියට නිකන් මේ කතාව ඇතුලේ සැඟවිලා තියෙන මරණ දණ්ඩනයක් වගේ. මේක තමයි මේ අගමෙම්නුන් රජතුමා ඔඩිසියස්ට පාතාල ලෝකෙදී කියන්නේ. ඔඩිසියස්ගේ සහපලත් දීර්ඝ සංචාරය කියන්නේ දඬුවමක්ම නෙවෙයි. ඔඩිසියස්ගේ දීර්ඝ ගමන හරියට මේ තමන්ගේ නිවසේ සාමය ප්‍රතිස්ථාපනය කිරීම කියන අවසාන විභාගයට පෙරහුරු වුණ විෂය මාලාව, එහෙම නැත්නම් සිලබස් එක විෂය මාලාව වගේ ඔඩිසියස්ට හම්බුණු අත්දැකීම් අපිට ගන්න පුළුවන්. අපි ඔඩිසියස්ට හම්බෙච්ච අත්දැකීම් ගැන බැලුවොත් මේ සයික්ලෝප්සරු එකස් යෝධය වෙච්ච සයික්ලෝප්සරු හමුවේ ඔඩිසියස් තමන්ගේ අනන්‍යතාවය සැඟවීමේ කලාව ඉගෙන ගත්තා. මේක අපි ඉස්සරහට සවිස්තරාත්මක කතා කරනවා. ඒ වගේම සර්සිගේ දිවයිනේදී ආගන්තුකයෝ පරීක්ෂා කරන්න ඔඩිසියස් ඉගෙන ගත්තා. ඒ වගේම කැලිප්සෝගේ දූපතේදී ඔඩිසියස් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කළා. අවසාන පරීක්ෂණයේදී මේ හැම පාඩමක්ම ඔඩිසියස්ට වැදගත් වුණා. The paradox of distance. මිනිසුන්ට ජීව විද්‍යාත්මක පරිණාමීය ඇඟට කාවිදලා තියෙන දෙයක් තමයි නිවසට නැත්නම් තමන්ගේ ගමනාන්තයට ලං වෙන්න තමන් ආරක්ෂිතයි කියන හැඟීම. මේක සෙන්සිබල් එහෙම නැත්නම් කාටවත් ලේසියෙන් එරෙහි වෙන්න බැරි සිද්ධාන්තයක් වුණාට පැරඩොක්සිකලි විරුද්ධාභාසයක් විදියට ඔඩිසියස් සහ සුලන් කුණාටු කතාව මේ සිද්ධාන්තය අභියෝගයට ලක් කරනවා. ඔඩිසියස් මුහුදේ පාමින් තියෙන දූපතකට ළඟා වෙනවා. මේ දූපත එෝලස් කියන සුළං වල බහරකරුගේ නිවහන. එෝලස් ඔඩිසියස්ට දෙනවා වටින තෑග්ගක්. තෑග්ගක් කියන්නේ මේක ඔඩිසියස්ට නිකන් හරියට අපිට අපියරගෙන ගේම් වල හරියට නිකන් චීට් කෝඩ් එකක් හම්බුණා වගේ. මේ ඔඩිසියස් කියන්නේ නාවිකයෙක්. එෝලස් මේ ඔඩිසියස් කියන නාවිකයාගේ ගමනට බාධා කරන සියලුම මුහුදු හුළං බෑග් එක තමලා ඔඩිසියස්ට තෑගි කරනවා. අන්තිමට ඉතුරු වෙන්නේ ඉතාකා දේශය බලා යන්න අවශ්‍ය වෙන ඉතාකා දේශය බලා යන්න උදව් වෙන බටහිර දෙසට හමන සැඩසුළඟ පමණක් විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. දැන් ඔඩිසියස්ට පුළුවන් තරම් ඉක්මනින් ගෙදර යන්න පුළුවන්. දැන් ඔඩිසියස් ඉක්මනින්ම ගෙදර යන එක ස්ථිරයි. ඒක වළක්වන්න වෙන කාටවත් බෑ. හැබැයි වෙන කාටවත් බැරි වුණාට ඔඩිසියස් ඇතුළු මේ කණ්ඩායමට පුළුවන් තමන්ගේම කකුල්ට වෙඩි තියාගෙන තමන්ගේම ගමන නතර කරගන්න. කොහොමද මේ එෝලස්ගේ දූපතෙන් පිටත් වෙච්ච ඔඩිසියස් ඇතුළු කණ්ඩායම දවස් 9ක් තිස්සේ යනවා තමන්ට ඉතුරු වෙච්ච බටහිර සුළඟ උපකාරී කරගෙන ඉතාකා බලා පිටත් වෙලා යනවා. කොහොම හරි ඔඩිසියස් දන්නවා මේ මල්ල මොන වෙලාවකවත් මොන තත්ත්වයක් යටතේවත් මේ මුහුදු සුළං තියෙන මල්ල තමන්ට විවෘත කරන්න බෑ කියලා. එහෙම කළොත් ආයේ තමන් කරපු සියලු දේවල් අතුර යනවා. ඒක නිසා ඔඩිසියස් දිවාරා නොබලා මේ සුළං පිරුණු මල්ල ආරක්ෂා කරනවා. කොහොමද මේ ඔඩිසියස් කණ්ඩායම කට්ටියත් බලන් ඉන්න ඔඩිසියස් නිතරම මල්ලක් තියාගෙන ආරක්ෂා කරනවා. මොකද්ද මේ වෙන්නේ? මේ කණ්ඩායම කට්ටියත් හරිම කුතුහලයෙන් ඉන්නේ. හැබැයි කොහොම හරි තමන්ගේ නිවසට ඉක්මනින් ළඟා වෙනවා කියලා හැමෝටම දැනුණු හින්දා හැමෝම තමන්ගේ කාර්යයේ නිරත වෙලා හිටියා. මොකද අනිත් එක මේ ගොඩාක් කාලයක් දුක් විඳ කණ්ඩායමක් විදිහට ඒගොල්ලෝ අනිත් පොඩි දේවල් ගැන අවධානය යොමු කරන එක මේ වෙද්දී ඒගොල්ලන්ට අමතක වෙලා තිබ්බේ. ඒගොල්ලෝ හැමෝම වගේ තමන්ගේ ආරක්ෂාව ගැන තමයි නිතරම කල්පනා කර හිටියේ. ඊළඟට තමන්ට මොකද්ද වෙන්නේ? තමන්ට අනාගතේ මොකද්ද වෙන්න පුළුවන් කියන possibilities සම්භාවිතාවයන් ගැන කල්පනා කර දුක්ඛිත ජීවිතයක් තමයි හැමෝම ගත කරේ. ඔරේ 10 වෙනි දවසේදී මෙච්චර කාලයක් මේ දීර්ඝ සංචාරයකින් පස්සේ අන්තිමට අවසානයේදී මේ කණ්ඩායමට පේනවා ඉතාකා දිවයිනේ වෙරළේ ඉන්න මිනිස්සු මොකක් හරි වෙරළේ මස් බදිනවා හරි මොකක් හරි උයනවා වගේ දෙයකින් මේ නගින දුම්රොටු පවා පේන්න ගන්නවා ඔඩිසියස් ඇතුළු කණ්ඩායමට. හැබැයි දැන් ඔඩිසියස්ට පවා මේක පේනවා. ඔඩිසියස් මේක දැක්කට පස්සේ ඔඩිසියස් දෛවෝපගත විදිහට ඔඩිසියස් මේ 10 වෙනි දවසේදී ඉතාකාවට ඔන්න වෙන්න තියෙන නින්දර වැටෙනවා. දැන් ඔඩිසියස් නින්දර වැටුනම මේ අපි කලින් කිව්වා මේ ඔඩිසියස්ගේ කණ්ඩායමේ කට්ටිය ඔඩිසියස්ගේ ක්‍රූ එක ඔඩිසියස්ගේ කණ්ඩායම මේ නිතරම සැකෙන් හිටියේ ඔඩිසියස් මෙච්චර ආරක්ෂා කරන්න මොකක්ද කියලා. දැන් තමන්ගේ නිවහන වෙච්ච ඉතාකා දෙවියන් කණ්ඩායමට පේනවා. දැන් මේ ඔඩිසියස්ගේ කණ්ඩායම කුමන්ත්‍රණය කරනවා ඔඩිසියස් මොකක් හරි නිදානයක් තමයි මේ හංගන් ඉන්නේ. ඒක නිසා අපිටත් අපේ පංගුව ඕනේ, අපේ නිවස් වලට යන්න ඕනේ කියලා මේ කණ්ඩායම මේ මල්ල ලිහිලා දිගහැරලා බලනවා. මේක අපි හොඳට අධ්‍යයනය කරොත් ජයග්‍රහණය අතළඟ කියලා පේනකොට සමහර මිනිස්සු දිනුම් කණුව ළඟ නින්දර වැටෙනවා. මේ මැරතන් දුවන ක්‍රීඩකයන්ගේ මේ රටාව අපිට දැක් ගන්න පුළුවන්. තරංකාරීව කිලෝමීටර් 42ක් විතර ඒකාග්‍රව දුවන ධාවකයෙක් තරංකාරීව තමන්ගේ ප්‍රතිවාදියාව තමන්ට අභිභව නොයන්න බග බලාගෙන ධාවකයෝ අන්තිම මීටර 100දී වගේ දිනුම් කණුව පෙනි
දිනුම් කනුවට කලින්ම ජයග්‍රහණ නිදහස භුක්ති විඳින්න යාම හින්දා පරාජය වුණ අවස්ථා අපිට ඉතිහාසයේ දකින්න ලැබෙනවා. ඔඩිසියස්ගේ මනස ඔඩිසියස්ට වංචා කළා. ඉතාකාහි සාක්ෂි දැක්ක ඔඩිසියස්ගේ ඇහැ මනසට පණිවිඩයක් දුන්න තරඟ ඉවරයි අපි නිවසට ළඟා වුණා ගේම් ඕවර් කියලා. ඔඩිසියස්ව නිරන්තරයෙන් දවස් 9ක් එක දිගට අවදියෙන් තියපු වියරුවෙන් වගේ පිපාසිතව තියපු ඇඩ්‍රිනලින් ශ්‍රාවය ක්ෂය වුණා. ඔඩිසියස් නින්දට වැටුණා. දැන් අපි මේ කණ්ඩායමේ හැසිරීමත් ගත්තොත් දවස් 9ක් යනකම් කණ්ඩායමේ ඔළුවේ තිබ්බේ ගෙදර යන්න හම්බෙනවද නැද්ද, තමන්ගේ අනාගතේ තමන්ට මොකද්ද වෙන්නේ, තමන්ගේ ඉරණම මොන වගේද. හැබැයි දැන් මේ ගෙදර ළඟ පේන්න ගද්දී මිනිස්සු හිතනවා වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ කණ්ඩායමේ අරමුණ, මේ කණ්ඩායමේ දෘෂ්ටි කෝණය වෙනස් වුණා. මේ දීර්ඝ යුද්ධයකින් බේරලා ආපු තමන්ට, මේ දීර්ඝ සංචාරයකින් බේරලා ආපු තමන්ට අවසානයේදී හම්බෙන්නේ මොනවද? මේ ඔඩිසියස් හංගන් ඉන්න නිදානේ ඔඩිසියස්ට විතරක් අයිති නැහැ, ඒක තමන්ටත් අයිති කියන වැටහීමට කණ්ඩායම ඇවිල්ලා අන්තිමට ඔඩිසියස්ට එරෙහිව කැරලි ගහලා මේ කණ්ඩායමේ අන්තිමට තමන් කරගත්ත තමන්ගේ මුළු සංචාරයම, තමන් මෙච්චර කල් කරපු හැමදේම වතුර දාගන්නවා. අවසානයේ මේ සුළං කුණාටු සහිත මල්ල ඔඩිසියස්ගේ කණ්ඩායම විවෘත කළාට පස්සේ නිදහස් වෙන සුළං වලින් දහසක් පැතිවලට ඇදිලා යන ඔඩිසියස්ගේ නැවත දෛවෝපගතව ගහගෙන එන්නේ ඒවලස්ගේ දූපතටමයි. ඔඩිසියස් බලාපොරොත්තු වෙනවා නැවත කලින් තෑග්ගම ඒවලස්ගෙන් අරගෙන තමන්ට නැවත තමන්ගේ නිවස බලා යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ පාඩම තමයි පරාජය වුණ මිනිහෙක් පරාජය වුණාම හිටපු තැනින් නැවත තමන්ගේ ගමන ආරම්භ කරන්න, හිටපු තැනින් රේස් එක නැවත පටන් ගන්න ලැබෙන්නේ නැහැ කියන එක. හැම දෙයකටම මිලක් තියෙනවා. ඉතින් මේ ඒවලස් සාහසික විදියට ඔඩිසියස් ප්‍රතික්ෂේප කරනවා. මෙච්චර උදව් ලැබිලත් ගෙදර යන්න බැරි කාලකන්ණි මිනිස්සෙක් අනිවාර්යෙන් දෙවියන්ගෙන් සාපුණ මිනිස්සෙක් වෙන්න ඕන කියන එක ඒවලස් කල්පනා කරනවා. ඇත්තටමත් ඔඩිසියස් කියන්නේ දෙවියන්ගෙන් පවා ශාපුණ මිනිස්සෙක්. ඉතින් මේ පරාජය ඉහළ මිල කියන පාඩම එක්ක අවසාන වශයෙන් මේ කතාව කියලා දෙනවා සංචාරකයන්ගේ කුප්‍රකට මූල ධර්මය. ඒ තමයි සර්පිලාකාර පතේ මූල ධර්මය. කුණාටු මුහුදක, සුළං බහුල මුහුදක තමන්ගේ ගමනාන්තය බලාගෙන ඍජුව යාත්‍රා කරන්න රුවල් නැවකට බෑ. ඍජු මාවත් සරල රේඛා කියන්නේ මානව සංකල්පයක්. මේවා මේ අදහස් මානව නිෂ්පාදනය. බොහෝ සංචාර සිද්ධ වෙන්නේ සර්පිලාකාර පතවල. ගමනාන්තයෙන් ඉලක්කෙන් එපිටට ඉවතර යනවා කියලා තමන්ට යම් මොහොතක තේරුණත් බොහෝ වෙලාවට මේ සංචාරකයන් වටගහමින් හෙමින් තමන්ගේ ගමනාන්තයේ දිශාවට ගමන් කරමින් ඉන්නේ. Art of shape shifting. මිනිහෙක්ට කරන්න පුළුවන් විශිෂ්ටතම ප්‍රයෝගය මොකක්ද? එහෙම නැත්නම් කිව්වොත් මිනිහෙක්ගේ greatestම survival skill එක මොකක්ද? රූපාන්තරණය. එහෙමත් නැත්නම් shape shifting. මොකද්ද මේ රූපාන්තරණය? එහෙමත් නැත්නම් shape shifting කියලා කියන්නේ? තමන්ගේ ස්වරූපය, අනන්‍යතාවය තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ට ඕන විදිහට වෙනස් කිරීමේ හැකියාව දෙවිවරුන්ට පමණක් කරන්න පුළුවන් දෙයක් කියලා අතීතයේ මිනිස්සු විශ්වාස කළා. ලෝකී වගේ ට්‍රික්ස්ටර් ගෝඩ්, එහෙම නැත්නම් රැවටිලිකාර දේවතාවා කියන ආකිටයිප් එක මේ මූලාකෘතිය බිහි වෙන්නේ මේ දක්ෂතාවයෙන් මතකයට අරගෙන. අපේ ඔඩිසියස් කියන්නේ මේ අද්භූත මේ දක්ෂ කුසලතාවයේ තිබ්බ මිනිස්සෙක්. මේකට ඔඩිසියස් වීරකාව්‍යයේ උදාහරණය තමයි මේ සයික්ලොප්ස් කතාව. අපි මේ කලින් මතක් කරපු මිනිහෙක්ගේ දෙබිඩි ස්වරූපය නැවත මතක් කළොත් ඔඩිසියස් සහ කණ්ඩායම මේ සයික්ලොප්ස්වරු කියන එක සියෝදයෝ ඉන්න ගුහාවේ හිර වෙන්නේ ඔඩිසියස්ට එතනින් ඉක්මනින් ඉවත් වෙන්න උවමනාවක් නැති නිසා. මේ ඔඩිසියස්ගේ කණ්ඩායම මේ යෝධයාගේ ගුහාවෙන් තියෙන ආහාර ටික අරගෙන ඉක්මනින් ඉවත් වෙන්න සූදානම් වුණත් ඔඩිසියස්ට ඕන වෙනවා මේ යෝධයා මුණ ගැහිලා ආගන්තුක සත්කාර ලබා ගන්න. කොහොමද මේ යෝධයා ආපහු හැවිත් මේ ගුහාව ලොකු ගලකින් වහලා මේ ඔඩිසියස් කියන ඇතුළු කණ්ඩායම හිර කරගෙන ඔඩිසියස්ගේ කණ්ඩායමේ සමාජිකයෝ කිහිප දෙනෙක්ම කෑවට පස්සේ තමයි ඔඩිසියස්ට තේරෙන්නේ තමන්ගේ තීරණයේ බරපතලකම. ඔඩිසියස් මේ වැරදි තීරණයක් ගත්තත් ඔඩිසියස් දක්ෂයි. කලින් කතා කළා වගේ මේ ඔඩිසියස්ගේ මේ එකම මිනිස්සයාගේ මේ තියෙන දිත්ත ගතිගුණ මේ එතනදී එළියට එනවා. ඔඩිසියස් දක්ෂයි කියන්නේ ඔඩිසියස් තේරුම් ගන්නවා යෝධයා නිදා ගන්න වෙලාව එනකන් ඉඳලා ඒගොල්ලන්ට මරන්න පුළුවන්කම තිබ්බත් එහෙම මැරුවොත් මේ යෝධයාට විතරක් වහන්න පුළුවන් ගුහාව වහලා තියෙන ගල ඒගොල්ලන්ට ඉවත් කරගන්න බැරි නිසා කොහොමද ස්ලෝ ඩෙත් එක කියන්නේ දීර්ඝ මරණයක් මේ කණ්ඩායමට උරුම වෙනවා කියලා. ඒක නිසා ඔඩිසියස් තේරුම් ගන්නවා තමන්ගේ සතුරු ලැබුවම තමන්ගේ කාර්යය ඉටු කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔඩිසියස් තේරුම් ගන්නවා මේ ගල යෝධයා ලවාම ඉවත් කරගන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඔඩිසියස් තීරණය කරනවා ඔඩිසිස්ට මේ හම්බෙනවා මේ ගමන එක තැනකදී ඉතාම සාන්ද්‍ර මත්පැන් විශේෂයක්.
කොමර මේ මත්පැන් හෝ මේ වයින් විශේෂය යෝධයට පිළිගන්නවල යෝධයා සතුරු වෙනවා මේක. ඊට පස්සේ මේ වයින් දුන්නට පස්සේ පොලිෆීමස් කියන යෝධය ඔඩිසිස්කින් නමහනවා. ඔඩිසිස් එතකොට කියනවා අයම් නෝබඩි කියන්නේ මම කවුරුවත් නෙවෙයි කියලා. මේක මතු පිටින් නිකන් විහිළුවක් වගේ පෙන්වනට මේ ග්‍රීක භාෂාවෙන් මේක විශිෂ්ට ඇස්බැඳුමක්. ග්‍රීක භාෂාවෙන් නෝබඩි කියන්නේ ඌටිස් කියන වචනය. හැබැයි කන්ඩිෂනල් වාක්‍යය ඇතුලේ නෝබඩි කියන්නේ පාවිච්චි වෙන්නේ මේටස් කියන එක. සාමාන්‍ය නෝබඩි කියන්නේ ඌටිස්, හැබැයි කන්ඩිෂනල් වාක්‍යය ඇතුලේ ඒක මේටස් කියලා පාවිච්චි වෙනවා. හැබැයි මේ මේටස් කියන වචනෙට තව ලස්සන තේරුමක් තියෙනවා. මේ මේටස් කියන වචනේ විතරක් අපි තනි වචනයක් විදිහට තේරුම් ගත්තොත් ඒකේ තේරුම තමයි කපටිකම කියන එක. කොහොමද ඔඩිසියස් ඇතුළු කණ්ඩායම මේ යෝධයා මත් වෙනකන් ඉඳලා ලී උලක් අරගෙන යෝධයාගේ ඇහැ අඳ කරනවා. දැන් යෝධයාට තමන්ගේ වටපිටේ වෙන දේවල් හරියට පේන්නේ නැහැ. යෝධයාගේ ඇහැට ඔඩිසියස් සහ කණ්ඩායම ලී උලකින් ඇන්නට පස්සේ මේ පොලිෆීමස් යෝධයා වේදනාවෙන් මරහඬ දීලා කෑ ගහනවා. මේ සද්දෙට මේ දූපතේ ඉන්න අනෙක් යෝධයෝ ඇවිත් අහනවා මොකද්ද ප්‍රශ්නේ? ඇයි කෑ ගහන්නේ කියලා. එතනදී යෝධයා වේදනාවෙන් උත්තර දෙනවා ඌටිස් මට තුවාල කළා කියලා. යෝධයා මේ කියන්නේ මේ නෝබඩි හර්ට්ස් මී, මේ නෝබඩි කියන නම තිබ්බ එක්කෙනා තමයි මට හර්ට් කළේ කියලා. හැබැයි මෙතන අදහස් වෙන්නේ කවුරුත් මට තුවාල කළේ නෑ කියන එක. ඒක අහලා කවුරුත් තුවාල කළේ නැත්තම් මේ සියුස්ට යාඥා කරන්න ඒක තමයි තියෙන එකම විසඳුම කියලා මේ අනිත් යෝධ පිට වෙලා යනවා. කවුරුත් වට තුවාල කළේ නැත්තම් ඕක සියුස් ගෙන් ඇතිවෙච්ච ලෙඩක් දුකක් මොකක් හරි. ඒක නිසා සියුස්ට යාඥා කරන්න කියලා මේ අනිත් යෝධ පිටත් වෙලා යනවා. කොහොම මේ සංවාදය ඇතුළේ මේ පොලිෆීමස් කියන යෝධයයි අනිත් යෝධයයි අතර වෙන සංවාදය ඇතුළේ මේටස් කියන වචනය කියවෙනවා ග්‍රීක ව්‍යාකරණ වලට අනුව. කොහොම හරි මේ පොලිෆීමස් යෝධයාට හානි කළේ පුරාණ බලවේගයක්, අපි කියන ෆෝස් ඔෆ් නේචර් වුණ මේටස්. එහෙම නැත්නම් කපටිකම, අතීත බලවේගයක් වුණ කපටිකම කියලා ඒගොල්ලන්ටත් නොදැනී ඒගොල්ලෝ අතින් කතා වෙනවා. ඉතින් මේ කපටිකම, මේ රූපාන්තරණය, ඔඩිසියස්ගේ විශිෂ්ටත්වය, රූපාන්තරණය කිරීමේ හැකියාව තමයි ඔඩිසියස්ගේ විශිෂ්ටතම හැකියාව කියලා නැවත නැවතත් මේ කතාව ඔප්පු කරනවා. කොහොම මේ පොලිෆීමස් යෝධයාගේ මේ බැටළුව රංචුවත් මේ ගුහාව ඇතුලේ ඉන්නවා. ඔඩිසියස්ගේ කණ්ඩායමත් මේ ගුහාව ඇතුලේ ඉන්නවා. කොහොම හරි අර ගල අමාරුවෙන් ඉවත් කරගෙන මේ යෝධයා තමන්ගේ බැටළුව රංචුව එළියට ගන්න ඕනෙන්ද මේ ගල ඉවත් කරනවා. යෝධයා බලනවා මේ බැටළුවොත් එක්කම මේ තමන්ට හානි කරපු මේ අනිත් සෙබළු කණ්ඩායමත් පැනලා යයිද කියලා. දැන් මේ යෝධයාට පේන්නෙත් නැහැ. කොහොම හරි මේ යෝධයා බලන් ඉද්දි බැටළුව කණ්ඩායම මේ ගුහාවෙන්, මේ ගුහාවේ දොරෙන් එළියට පිට වෙනවා. හැබැයි ඔඩිසියස්ගේ තවත් එක දක්ෂ උපක්‍රමයක් විදිහට ඔඩිසියස් තමන් කණ්ඩායමට කියනවා මේ බැටළුවන්ගේ බඩවල් යට එඩිලා තමයි මේ ඔඩිසියස් ඇතුළු කණ්ඩායම මෙතනින් පැනලා යන්නේ. මේ කණ්ඩායම පැනලා ගියට පස්සේ මේ කණ්ඩායම නූලෙන් බේරෙනවා. මේ පොලිෆීමස් කියන යෝධයා ගෙනුයි අනිත් මේ සයික්ලොප්ස් වරුන් ගෙනුයි. කොහොම හරි මෙතනදී අපි අර අපේ පළවෙනි පාඩම, මිනිහෙක් කියන්නේ පරස්පර විරෝධී අදහස් වල එකතුවක්, මිනිහෙක් කියන්නේ කුණාටු වල එකතුවක්. අපි කියපු පාඩම නැවතත් මෙතනදී මතුවෙනවා. ඔඩිසියස් මෙච්චර වෙලා තමන්ගේ සෙල්ලම් හරියට සෙල්ලම් කරා. ඔඩිසියස් තමන් කවුද කියලා කිව්වේ නෑ. වචන සෙල්ලමක් එක්ක තමන් කවුරුත් නෙවෙයි කියලා අනිත් යෝධින්වත් නොමග යවන්න ඔඩිසියස්ට පුළුවන් වුණා. දැන් මේ නැවෙන් ඔඩිසියස් කණ්ඩායම පලා යද්දි ඔඩිසියස්ට ඕන වෙනවා තමන්ගේ නම මේ යෝධයාට කියන්න. මොකද අපි කලින් කතා කරා ඔඩිසියස් කියන්නේ කපටිකමේ ප්‍රතිමූර්තිය වගේ මිනිස්සෙක් වුණත් ඔඩිසියස් කියන්නේ තාම ට්‍රෝයි පුර සංග්‍රාමයේ සටන් කරපු වීරයෙක්. වීරයෙක්ට ඕනේ තමන්ගේ නම, තමන්ගේ කීර්තිය, තමන්ගේ සතුරු අතර ජනප්‍රිය වෙන එක වීරයන්ට ඕන වෙන දෙයක්. ඉතින් බොහොම දෛවෝපගත විදිහට ඔඩිසියස් කෑ ගහලා කියනවා සයික්ලෝප්, කිසියම් කෙනෙක් නුඹේ ඇස අන්ධ කළේ, නුඹගේ දෑසින් පෙනී මුදුරාගත්තේ කවුද කියා ඇසුවහොත් ඔවුන්ට කියන්න ඔඩිසියස්, නගර විනාශ කළ ඔඩිසියස්, ලියාටේස්ගේ පුත් ඔඩිසියස්, ඉතාකා ප්‍රදේශයේ ජීවත් වන ඔඩිසියස් ඔබගේ ඇස අන්ධ කළ බව. මේ විදිහට ඔඩිසියස් තමන්ගේ නම, තමන්ගේ ලිපිනේ මේ හැමදේම මේ පොලිෆීමස් යෝධයාට කියනවා. මේක අර ක්ලෙෝස් වල දිගුවක් කියලා අපිට කියන්න, අපිට අඳුර ගන්න පුළුවන්. කොහොම හරි මේකෙන් වෙන්නේ මේ පොලිෆීමස් යෝධයා මේ වෙලාවේ යාඥා කරනවා පොසයිඩන් දෙවියන්ට, මුහුදට අධිපති පොසයිඩන් දෙවියන්ට. මෙතනදී අපි දැනගන්න ඕන වැදගත් කාරණය තමයි පොසයිඩන් කියන්නේ මේ පොලිෆීමස් කියන යෝධයාගේ තාත්තා. කොහොම හරි දැන් මේ ඔඩිසියස් කරපු හිතුවක්කාරී වැඩෙන් ඔඩිසියස්ගේ නම ලිපිනය ඔඩිසියස්ට ශාප කරනවා නම් කවුරු හරි ඒ ශාපේ වන්න ඕනේ ඇඩ්‍රස් එක ලිපිනය පොලිෆීමස් දැනගන්නවා. පොලිෆීමස් තමන්ගේ තාත්තා වෙච්ච පොසයිඩන්ගෙන් ඉල්ලනවා මේ මිනිස්සයාට ගෙදර යන්න දෙන්න එපා. මේ මිනිස්සයාට ගෙදර යන එක දෛවයේ හැබැයි ලියවිලා තියෙනවාම නම් මේ මිනිස්සයා ගෙදර යන එක පුළුවන් තරම් හැකිතාක් ප්‍රමාද කරවන්න කියලා. ඉතින් මෙතනින් තමයි මේ ඔඩිසියස්ගේ සියලුම කරදර ආරම්භ වෙන්න පටන් ගන්න. මෙන්න මේ ඔඩිසියස් තමන්ගේ පාලනයකට ගන්න බැරි වෙච්ච හින්දා මේ පලා යන මොහොතේ.
තවමත් ඇසෙන මාරාන්තික සයිරන් ගීතය. අවුරුදු දහස් ගානකට කලින් ඔඩිසියස්ට ඇහුණු සයිරන්වරියන්ගේ මාරාන්තික ගීතය තවමත් අහන්න පුළුවන්. සයිරන් ජනප්‍රවාදය කියන්නේ අතීතයේ මුහුදු ගමන්ගේ නාවිකින් අතර ජනප්‍රිය හැබැයි කවුරුත් ප්‍රසිද්ධිය කතා නොකරපු දෙයක්. නාවිකයෝ දැනගෙන හිටියා මුහුදේ අඳුරු සිතියම්ගත නොකරපු දූපත් ආසන්නයෙන් යාත්‍රා කරනකොට ඈතින් ලස්සන ගීතයක් ඇහෙන්න ගත්තොත් ඒ තමන් මුහුදු ගමනන අන්තිම දවස වෙන්න පුළුවන් කියලා. සයිරන්වරියන්ගේ අභිරහස් ගීතයට නාවිකයෝ ආකර්ෂණය කර ගැනීමේ මායාකාරී බලයක් තිබ්බා. ඒ වගේම සයිරන්වරියන්ගේ ගීතයට ඇහුම්කන් දුන්න මිනිස්සෙක් කවදාකවත් ජීවිතේ බේරගෙන නැහැ කියලාත් ජනප්‍රවාද සඳහන් වෙනවා. අපේ කතානායකයා වන ඔඩිසියස්ට මේ සයිරන්වරියන් ඉන්න දූපත පහු කරගෙන යන්න සිද්ධ වෙනවා. මේ දූපත ළඟින් පණ බේරගෙන යන්න තියෙන්නේ එක විදිහයි. ඒ සයිරන්වරියන්ගේ ගීතයට ඇහුම්කන් නොදී මේ දූපත පහු කරන එක. එනිසා ඔඩිසියස් තමන්ගේ කණ්ඩායමට කියනවා ඉටිවලින් කන් පුරෝගෙන නැත්තං බාහිර ශබ්ද මුකුත් ඇහෙන නැති විදියට ඉටිවලින් කන් සම්පූර්ණයම මුද්‍රා තබා ගන්න කියලා. හැබැයි ඔඩිසියස්ට ඕන වෙනවා මේ සයිරන්වරියන්ගේ ගීතයට ඇහුම්කම් දීලා පණ බේරගත්ත එකම මනුස්සය වෙන්න. මේ හින්දා ඔඩිසියස් තමන්ගේ කණ්ඩායමේ අයට කියනවා නැවේ කුබ ගහට තමන්ව තදින් ගැට ගහන්න කියලා. ඒ වගේම ඔඩිසියස් උපදෙස් දෙනවා තමන් මොකක් කිව්වත් කොච්චර කෑ ගැහුවත් තමන්ව ලෙහන්න නම් එපා කියලා. මේක ගොඩක් අයට මගේ අරන ඔඩිසියස්ගේ විශිෂ්ට ගති ලක්ෂණයක්. ඔඩිසියස් කියන්නේ තමන් ගැන මිම්මක් තියෙන ප්‍රායෝගික මිනිස්සෙක්. ඔඩිසියස් තමන් ගැන හරි අවබෝධයක් නැති ස්වයං මුලාවක ඉන්න මිනිස්සෙක් නම් තමන්ව විශ්වාස කරලා තමන් ගැන අන්ධව විශ්වාස කරලා කිසිදු ආරක්ෂිත පියවරක් නැතුව කිසිම පූර්ව ආරක්ෂණයක් නැතුව මේ සයිරන්වරියන්ගේ ගීතය අහලා තමන්ට බේරෙන්න පුළුවන් කියන අදි탁සේරුවට එන්න පුළුවන්. හැබැයි ඔඩිසියස් තමන් ගැන දන්න හින්දා මේ සයිරන්වරියන්ගේ ගීතය අහලා බේරුණු එකම මනුස්සයා වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔඩිසියස් තමන්ව නැවේ කුඹගහට බඳින්න කියන උපාය මාර්ගය අනුගමනය කළේ නැත්නම් මොකක් වෙන්න තිබ්බද? සයිරන්වරියන්ගේ ගීත ඇහෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් ඔඩිසියස්ට පිස්සු හැදෙනවා. ඔඩිසියස් කෑ ගහලා කියනවා මාව මේ කඹ වලින් නිදහස් කරපල්ලා කියලා. ඔඩිසියස් මෙහෙම හැසිරෙයි කියලා කලින්ම අඬතුරු ඇඟීමක් ලැබුණ නිසා මේ කණ්ඩායම කරන්නේ තව තවත් කඹ ගෙනල්ලා ඔඩිසියස් කුඹගහට තවත් තදින් ගැට ගහන එක. ඇත්තටම මේ මිනිහෙක් උමතුවට පත් කරන්න තරම් ප්‍රබල සයිරන්වරියන්ගේ ගීතය කියන්නේ මොකද්ද? මේ ගැන හෝම කරන විස්තරය හරිම වැදගත්. සාමාන්‍ය ගීතයක් කියන අදහසෙන් ඔබට ගිහිල්ලා මේ සයිරන්වරුන්ගේ ගීතය ඉලක්කගත සැලසුම් සහගත මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. සයිරන්වරු ආදරය හෝ ශාරීරික වින්දනයක් පොරොන්දු වෙන්නේ නැහැ. ඔඩිසියස්ගේ නෞකාව ළඟා වෙනකොට සයිරන්වරු ඔහුට මෙහෙම ගායනා කරනවා. ලං වෙන්න සුප්‍රසිද්ධ ඔඩිසියස්. ඇකියාහි අභිමානය සහ කීර්තිය වන ශ්‍රේෂ්ඨ ඔඩිසියස්. අපගේ ගීතය හොඳින් ඇසෙන පරිදි ඔබේ නෞකාව අපේ වෙරළේ නවත්තන්න. දෙවිවරුන්ගේ කැමැත්ත අනුව ට්‍රෝයිපුර සංග්‍රාමයේ සිදුවුණු සියල්ල අප දනිමු. එහිදී සියලුම ග්‍රීකයන් ට්‍රෝයි වැසියන් විඳි දුක් කතන්දර අපි දනිමු. එපමණක් නොවේ. ලෝකයේ සෑම අහුමුල්ලකම සිදුවන දේ අප දනිමු. මේ සයිරන්වරියන්ගේ ගීතයේ විශිෂ්ට මනෝවිද්‍යාත්මක උලක් වෙන්නේ ඇයි? අංක 1. නම සහ ප්‍රශංසාව. තමන් ලෝකෙ කොතන හිටියත් තමන්ගේ නමට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න ඕන මනුස්සයෙක් උපත ඉඳලා පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ සයිරන්වරු ඔඩිසියස්ට නම කියලා කතා කරනවා වගේම ඔඩිසියස්ට ඇකියාහි අභිමානය කියන ප්‍රශංසාවෙන් කතා කරන්නේ. 2. ඕනම රණශූරයෙක්ට තමන්ගේ යුද්ධය පිළිබඳව තමන්වත් නොදන්නා නොවිසඳුණු අභිරහස් තියෙනවා. තමන් විඳ දුක්ඛම් කොටල වලට සාධාරණයක් ඉෂ්ට වුණාද කියලා සැකයක් හැම වීරයෙක්ගේම හිතේ මුල්ලක තියෙනවා. ඉතින් මේ සයිරන්වරු කියනවා ට්‍රෝයිපුර සංග්‍රාමයේ සිදුණු සියල්ල වුන් දන්නවා කියලා. ඔඩිසියස්ගේ අතීත අත්දැකීම් වල ඉහළම අවබෝධාත්මක සාක්ෂිකරුවෙක් වෙන සයිරන්වරු පොරොන්දු වෙනවා. සර්වඥතාව. ඔඩිසියස්ට අනන්‍ය වුණු ගති ලක්ෂණ ශාරීරික ශක්තිය නෙවෙයි. ඒ ඔඩිසියස්ගේ බුද්ධිය, කපටිකම වගේම කුතුහලෙන් පිරුණු උපායශීලී මනස. මේ වගේ මිනිහෙක්ට සයිරන්වරු පොරොන්දු වෙන්නේ ලෝකයේ පිළිබඳ සම්පූර්ණ අවබෝධය. ඒ වගේම ලෝකේ හැමතැනම සිද්ධ වෙන දේ ගැන දැනුම. ඔඩිසියස් වගේ අවුරුදු ගාණක් තමන්ගේ ගෙදර නොදකපු මිනිස්සෙක්ට අවුරුදු ගාණක් තමන්ගේ බිරිඳ දරුවා නොදකපු සේලරුවෙක්ට තමන්ගේ නිවසේ වෙන දේ දැනගන්න ලොකු ආසාවක් තියෙනවා. මේ වගේ මුණ ගැහෙන හැම මිනිස්සෙක්ටම අනන්‍ය වුණු ගීතයක් තමයි සයිරන්වරු ගායනා කරන්නේ. හොම තවත් බිහිසුණු දෙයක් මෙතනදී කියනවා. මේ සයිරන්වරයන්ගේ දූපතේ බැලූ බැල්මටම මලමිනි ඇටකටු ගොඩ ගහලා තිබ්බ කියන එක.
ඒ කියන්නේ අනතුරු ඇඟවීම් ඇස් ඉදිරිපිට දකින්න ලැබුණත් මිනිසුන්ට තමන්ගේ ආසාවන් පසුපස හඹා යන එක නවත්ත ගන්න බෑ. අපේ මාතෘකාවේ නම මේ අවුරුදු දහස් ගාණක් පැරණි සයිරන් ගීතය තවම ඇහෙනවා. වර්තමානයේ තියෙන ඇල්ගොරිතම් වලින් වෙන්නේ මේ දේම තමයි. ඇල්ගොරිතම් එකේ එකම කාර්යය ඒ ඇල්ගොරිතම් එකේ කියන දැලේ හැකිතාක් වෙලාවක් හැකිතාක් මිනිස්සු ප්‍රමාණයක් රඳව ගන්න එක. මේ සයිරන් උරු වගේ ඇල්ගොරිතම් එකක් මිනිස්සුන්ට දිගින් දිගටම දෙන්නේ මිනිස්සු තම තමන් පෞද්ගලිකව අහන්න කැමති, දකින්න කැමති දේවල්මයි. තමන්ගේ සෝන් එකෙන් පිට දේවල් මිනිස්සුන්ට මේ ඇල්ගොරිතම් එකක් දෙන්නේ බොහොම කලාතුරකින්. මේ නිසා මිනිහෙක්ට ඕනනම් මේ ඇල්ගොරිතම් එකක් ඇතුලේ මැරෙනකන් හිර වෙලා ඉන්න පුළුවන්. අවුරුදු 10 ගානකට කලින් වගේම අදටත් මිනිහෙක් මායාවක හිර වෙලා ඉන්න තියෙන ආසාව වෙනස් වෙලා නැහැ. මේකේ මීඩියම් එක එහෙම නැත්නම් මාධ්‍ය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙම ගත්තම කෙනෙක්ට තරක් කරන්න පුළුවන් මේ මිනිස්සු මේ ඩූම් ස්ක්‍රෝලින් අපි කියන මේ දිගටම ස්ක්‍රෝල් කරන එක ඩූම් ස්ක්‍රෝලින්, ඩෝපමින් ස්ක්‍රෝලින් කියන එක මිනිස්සුන්ගේ තියෙන නරකම මිනිස්සුන්ගේ තියෙන නරක දෙයක් හින්දා විතරක් වෙන දෙයක් කියලා. හැබැයි ඒකට විරුද්ධ තර්කයක් ගේන්න පුළුවන් කාට හරි. මොකද මේ ළඟදී පෝස්ට් එකක් මම දැක්කා. ඒකදී මේ එක්කෙනෙක් කියනවා මේ එයා මේ පැහැදිලි කරනවා එයා ඩූම් ස්ක්‍රෝලින් කරන්න හේතුව. I am not dopamine scrolling, I am not doom scrolling, I am simply continuing my search for the single sentence that will explain everything. It's out there, let's find it. මේ මනුස්සයා නොදැනුවත්වම වුණත් මේ මනුස්සයා මේ අනිත් මිනිස්සු නොදැනුවත්වම කරන දෙයක් මේ මනුස්සයා කල්පනා කරලා කියනවා එයා ඩූම් ස්ක්‍රෝලින් කරන්නේ මේ එන්ටර්ටේන්මන්ට් බලාගෙන නෙවෙයි එයා අර දැනුම හොයන එක්කෙනෙක් විදිහට මොකක් හරි එක සෙන්ටෙන්ස් එකක් එයාට හම්බෙයි හැමදේම විස්තර කරන කියලා. මේක මේ කියන්න පුළුවන් නිකන් theory of everything වගේ කතාවක් කියලා. මොකද ඇත්තටම මේ එහෙම දේවල් තියෙන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. මොකද අපි දන්නවා ආගම්වල මේ ආගම් වගේ මාතෘකා ඇතුලේ තියෙනවා මෙහෙම මේ එක මොහොතකින් මිනිස්සු එක වචනයක් අහලා මිනිස්සුගේ ජීවිත කන පිට හැරෙච්ච අවස්ථා තියෙනවා. බුද්ධ ආගමේ ගත්තම සමහර රහතුන් වහන්සේලා රහත් වෙලා තියෙන්නේ මේ එතන ලොකු කන්ටෙක්ස්ට් එකක් තියෙනවා. මේ එතන තව සලකා බලන්න ඕන කරුණු තියෙනවා. මොකද කන්ටෙක්ස්ට් එක, පරිසරය, කාලය, අවකාශය හැමදේම සලකා බලන්න ඕනේ. හැබැයි සරල විදිහට කෙනෙක්ට බලද්දී හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේද කියලා. ඉතින් මිනිසුන්ගේ තියෙන මේ තාම අප්‍රකාශිත කැමැත්තක්, මේ මිනිසුන්ගේ අප්‍රකාශිත බලාපොරොත්තුවක් තියෙනවා. තමන්ගේ ජීවිතයේ මේ තියෙන හැම ප්‍රශ්නවලටම විසඳුම මේ අනන්ත දත්ත ප්‍රමාණයක් එකපාර ගණිතනු කරන මේ ඇල්ගොරිතම් එක ඇතුලේ කොතනක හරි තමන්ට හම්බෙයි කියලා. ඒක සම්භාවිතාවය බිලියන ගානකින් එකක් වුණත් මේක මේ ආගාදය ඇතුළේ මේ වොයිඩ් එක ඇතුළේ මේ ආගාදය ඇතුළේ තමන්ට කොතනක හරි තමන්ට අවශ්‍ය කරන දේ හම්බෙයි. තමන්ට අවශ්‍ය කරන ඒ දැනුම ඒ theory of everything කැලල හම්බෙයි කියලා මිනිස්සුන්ගේ තියෙන පොඩි බලාපොරොත්තුවක්. ඉතින් මේ මිනිස්සු මේ ඇල්ගොරිතම් ඇතුලේ මේ ඩූම් ස්ක්‍රෝලින් ඇතුලේ හිර වෙලා ඉන්න එක ගැන කතාවත් අවුරුදු 2000 ගානකට කලින් මේ අනන්ත දත්ත වියවුලක මිනිස්සු හිර වෙන එක ප්‍රෙඩික්ට් කරන්න, ඒක පුරෝකථනය කරන්න හෝමර්ට පුළුවන් වෙච්ච එක ඇත්තටම හාස්කමක් වගේ කතාවක්. මනුෂ්‍යයෙක් දෙවියන් වන්නේ කෙසේද? දෙවිවරුන්ටත් වඩා බලවත් අදෘශ්‍යමාන බලවේගයක් මේ ලෝකේ ඉන්නවා. මිනිස්සු යුද්ධ කරද්දී දෙවියොත් මිනිසුන්ගේ යුද්ධවල කොටස්කරුවන් වෙද්දී මේ හැම දෙයකම පසුතලයේ හදන අදෘශ්‍යමාන බලවේගයක් ඉන්නවා. දේවත්වයේ සැබෑ අර්ථය The gods envy us. දෙවිවරු අපට ඊර්ෂ්‍යා කරනවා. මිනිහෙක්ට ජීවත් වෙන්න තියෙන කෙටි කාලයයි. මේ කෙටි කාලය ඇතුලේ මිනිහෙක් අත්දකින හැම අත්දැකීමක්ම හරිම මායාකාරී අත්දැකීම්. දෙවිවරු ගත්තම මේ දෙවිවරුන්ට නිර්භීත වෙන්න බෑ. මොකද නිර්භීත වෙන්න නම් මරණයේ අවදානමක් තියෙන්න ඕනේ. දෙවි කෙනෙක්ට ත්‍යාගශීලී වෙන්න බෑ. මොකද යමක් දුන්නා කියලා වුන්ගෙන මොකුත් හිඟ වෙන්නේ නැති නිසා. දෙවියෙක්ට ඉවසිලිමත් වෙන්න බෑ. මොකද කාලය ගෙවී යාම උන්ට තරම් අදාළ නොවන නිසා. ඒ වගේම දෙවියෙක්ට ආදරය කරන්නත් බෑ. මොකද ආදරය ඇති වෙන්නේ යම්කිසි දෙයක අනිත්‍ය ස්වභාවයක් ඒකට ඇතුළු වුණාම. ඔඩිසියස් දෙවියන් අභිභවා යන්නේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන සීමිත බව ආදරෙන් වැළඳ ගැනීම නිසා. කැලිප්සෝ දෙමගන ඔඩිසියස්ට සදාකාලික ජීවිතේ පොරොන්දු වුණත් ඔඩිසියස් ඒක ප්‍රතික්ෂේප කරලා වයසට යාම, මරණය සහ මනුෂ්‍ය සීමාවන් කියන එක ආදරෙන් වැළඳ ගන්නවා. දෙවිවරුමෙන් විශ්වයේ වියවලුට පිටුපසින් නැති අභිරහස් ධර්මතාවයට අවනත වීම. මේ ඔඩිසියස් ජීවත් වුණු ලෝකේ හැම දෙයක්ම පාලනය කළේ දෙවිවරු කියලා පේනවට මේ දෙවිවරු පවා බය වුණු බලවේගයක් තිබ්බා. ඒ සහෝදරියෝ තුන්දෙනෙක් මොයිරායි,
එහෙම නැත්නම් දෛවයේ වියමන වියමින් ඉන්න තුන්දෙනා. මේ අතිශය බලවත් දෙවිවරු පවා මේ විශ්වය පාලනය කරන දෛවයේ නියමයන්ට යටත් වෙන්න ඕනේ. මේ නිසා මේ සංචාරයේ දිගු කාලයක් ඇද්දී තමන්ගේ කටුක අත්දැකීම් හරහා තමන්ගේ අහංකාරකම ඊගෝ එක අත්තරින ඔඩිසියස් දෛවයට එහෙමත් නැත්නම් විශ්වයේ යාන්ත්‍රණයට හිස නමන්න ඉගෙන ගන්නවා. යාචකයාගේ දිව්‍යමය විනිශ්චය. වසර 20කට පස්සේ ඔඩිසියස් තමන්ගේ ගෙදරට එන්නේ දුර්වල යාචකයෙක් ලෙස වෙස්සලාගෙන. මේ ක්‍රමවේදයේ සියුස් වගේ දෙවිවරු මිනිසුන්ගේ සදාචාරය ආගන්තුක සත්කාරය පරීක්ෂා කරන්න පාවිච්චි කරපු දිව්‍යමය ක්‍රමවේදයක්. ඔඩිසියස් මේකදී රජ කෙනෙක් නෙවෙයි. දිව්‍යමය විනිශ්චයකාරයෙක්. ඒ වගේම දෙවිවරු necessity එහෙමත් නැත්නම් අවශ්‍යතාවය කියන සංකල්පය මත ක්‍රියා කරනවා. මේ කතාව අවසානයේ ඔඩිසියස් තමන්ගේ මාලිගාව විනාශ කරමින් තමන්ගේ පවුලට තර්ජනය කරමින් හිටපු ආගන්තුකයෝ පිරිස සමූල ඝාතනය කිරීම සාමාන්‍ය සදාචාරයට අනුව අනුමත කරන්න බැරි වුණත් ඔඩිසියස් මේ කරන්නේ ආගන්තුක සත්කාරයේ නීති කඩකලයට එරෙහිව දඬුවම් කිරීමක් නැත්නම් දිව්‍යමය පරිගැනීමක් වගේ දෙයක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පොතක් ගැන පැහැදිලි කරන වීඩියෝ එකක් බලනවට වඩා Taman පොත කියවන එක හරිම වැදගත් කියලා. පොතක් කියවද්දී අපිට කතා නායකයා එක්ක ගමන් කරන්න සිද්ධ වෙනවා. අපිටත් කතා නායකයා මුහුණ දෙන අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එකම පොතත් නැවත නැවත කියවන එක හරිම වැදගත්. මොකද මිනිස්සෙක් එකම ගඟ දෙපාරක් තරණය කරන්නේ නැහැ. මොකද පළවෙනි පාර තරණය කරපු මිනිස්සයාත් නෙමෙයි දැන් ඉන්නේ. පළවෙනි පාර තරණය කරපු ගඟත් නෙමෙයි දැන් තියෙන්නේ. හැම පොතකින්ම අපි එකිනෙකා ඉගෙන ගන්න පාඩම් එකිනෙකාට අනන්නේ. ඒ වගේම එකම පුද්ගලයා එකම පොත ජීවිතයේ විවිධ කාලවල කියවද්දී කතාව අර්ථකථනය කරන විදිය, කතාවක දකින විදිය හරිම වෙනස්. Taman පොඩි කාලේ කියවපු පොතක් වැඩිහිටියෙක් වුණාම කියවද්දී ඒක වෙනමම අත්දැකීමක්. වයසට යන්න යන ජීවිතයේ අත්දැකීම් වල ගැඹුරත් අපේ කියවීමට එකතු වෙනවා. ඒ නිසා පැරඩොක්සිකලි මිනිහෙක් එකම පොත කවදාක්වත් දෙපාරක් කියවන්නේ නැහැ.